penetration test එක අපි සාමාන්‍යයෙන් use කරන්නේ ඔය හිතන්න web application penetration test තියෙනවා network penetration test තියෙනවා ඉතින් network හරි web හරි මොන හරි penetration test එක අපි සාමාන්‍යයෙන් කරන්නේ ටැග්ගෙනෙට පුළුවන්ද ඒකේ vulnerabilities හොයාගන්න ඒ vulnerabilities exploit කරන්න පුළුවන්ද exploit කරලා කොච්චර impact එකක් ගන්න පුළුවන්ද කියලා identify කරන්න අපි සාමාන්‍ය penetration test එකෙන් ඇත්තටම කරන්නේ ඉතින් මේකට stages තියෙනවා ඇත්තටම penetration test එකක් යද්දී ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් basic penetration test එක ඉගෙන ගද්දී cyber security especially offensive security field එකෙද්දී ඔයගොල්ලෝ මේ දේ දැනගන්න ඕනේ ඉතින් අපි කතා කරමු penetration test process එක ගැන සම්පූර්ණයෙන්ම ඒ වගේම තමයි ඒක ඇඩ්වාන්ස් ස්ටෙප් එකට අපි කියනවා රෙඩ් ටීමින් කියලා. රෙඩ් ටීමින් කියන්නේ ඊට වඩා පොඩ්ඩක් ඇඩ්වාන්ස් දෙයක්. අපි රෙඩ් ටීමින් ගැන කතා කරමු. රෙඩ් ටීම් කොහොමද වැඩ කරන්නේ? ඒකේ ප්‍රොසෙස් එක ඇත්තටම කොහොමද යන්නේ කියලා මේ වීඩියෝ එකේදී ඔයගොල්ලෝ මේක ඉගෙන ගන්න නම් දෙයක්. අනිවාර්යයෙන් මේක ලයික් කරලා ඉතින් මේ කන්ටෙන්ට් මම සම්පූර්ණයෙන් කවර් කරන බේසික් පෙන් ටෙස්ටිං සීරීස් ඔක්කොම අනිත් ඔක්කොම ෆ්‍රී කරන්නේ. මම අර කෝසස් මේක කරලා මම මේක කරන්න කැමති නැහැ. ඉතින් YouTube එකේ මම සම්පූර්ණ ඔක්කොම ඉස්සරහට මම ෆ්‍රී දාන සම්පූර්ණ ප්ලේලිස්ට් ඔක්කොම කන්ටෙන්ට් මම ඉගෙන ගත්ත ඔයගොල්ලන්ට මම ෆ්‍රී දෙනවා. රිසෝසස් බ්ලොග්ස් උත් එක්ක ඔයගොල්ලන්ට කියවන්න බලන්න. ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යෙන් subscribe කරලා ඉන්න. ඒ වගේ දේවල් ඉස්සරහට බලන්න. penetration test එකක් අපි ගත්තොත් ඔය හිතන්නේ web application penetration test එකක් කියන්නේ අපි සාමාන්‍ය වෙබ්සයිට් එකක් දෙනවා client කෙනෙක් අපිට අපි company එක අපිට දෙනවා වෙබ්සයිට් එක. මේක ටෙස්ට් කරලා බලන්න මොනවාරි vulnerabilities තියෙනවද hack කරන්න පුළුවන් මොනවාරි vulnerabilities තියෙනවද hackers ට ඇතුල් වෙන්න පුළුවන් විදි තියෙනවද මේ web application එක through කියලා වෙබ්සයිට් එක through බලන්න කියලා. ඉතින් අපි මොකද කරන්නේ අපි ඉස්සරහ plan කරලා prepare වෙනවා හරි මේ web application එකේ මොකද්ද run වෙන්නේ. ඒ ඔක්කොම බලන කලින් අපි plan කරනවා අපි දැන් කීයක් ඉන්නවද කොච්චර time මේකට අපි ගන්නවද වගේ දේවල් අපි ඉස්සෙල්ලම plan කරනවා අපේ team එකත් එක්ක එකතු වෙලා. ඊට පස්සේ අපි ඉස්සෙල්ලම step එක තමයි recon කියන phase එක reconnaissance කියලා අපි කියනවා. මේකෙන් අපි ඇත්තටම මේව කරන්නේ identify කරගන්න අපි මොනවද scan කරන IP address network penetration test එකක් නම් මොනවද දුවන host ඒ වගේ දේවල් ඒක open ports මොනවද අන්න ඒ වගේ දේවල් තමයි ඇත්තටම reconnaissance phase එක ඇත්තටම අපි කරන්නේ. ඉතින් scanning and enumeration කියන්නේ ඒකම තමයි. ඒ recon phase එක තමයි එකක් තියෙන්නේ. අපි scan කරලා බලනවා මොනවද මේකේ තියෙන open ports enumerate කරලා බලනවා අපිට මොනවද එළියේ තියෙන දේවල්. දැන් ඔය web application එකක් ගත්තොත් බලනවා ඒකේ login form එකක් තියෙනවද? ඒක technology එක මොකද්ද? for example WordPress run වෙන්නේ WordPress එකේ version එක කීයද? මොනවාරි plugins තියෙනවද වගේ දේවල් බලනවා. අන්න ඒකට අපි කියනවා recon phase එක කියලා penetration test එකක් ගන්න. ඊට පස්සේ අපි තව step එකක් කරන සාමාන්‍ය vulnerability assessment එකක් කියලා එකට කියනවා. vulnerability assessment එකක් කියන්නේ ඔයා මොන හරි tool එකක් use කරලා ඒකට දැන් website එකක් ගත්තොත් ඔයාලට පුළුවන් Acunitex වගේ vulnerability scanner එකකට website එක onboard කරලා හරි මේක scan කරන්න කියලා දෙන්න. එයා ඒකට scan කරලා common vulnerabilities set identify කරගන්න පුළුවන්. ඔක්කොම identify කරගන්න. ඒ වගේම තමයි network penetration test එකක් කරනවා. අපි සාමාන්‍යයෙන් Nessus වගේ tools use කරනවා. openVAS තියෙන. ඔයාලා Nessus වගේ use කරලා පුළුවන් network level එකේ මොනවද තියෙන vulnerabilities කියලා identify කරගන්න. penetration test එකක් කියන්නේ vulnerability assessment එකක් නෙමෙයි. ඊටට manual කරන දෙයක් තමයි penetration test එකක් කියලා ඇත්තටම කියන්නේ. vulnerabilities identify කරගන්න එක කරාට vulnerability assessment එකකින් අපි penetration test එකෙන් ඇත්තටම කරන්නේ identify කරගත්ත vulnerabilities exploit කරලා impact එක පෙන්වන එක. මේම exploit කරලා මෙච්චර දෙයක් කරන්න පුළුවන්. ඇත්ත hacker කෙනෙක් ඇත්ත attacker කෙනෙක් කරොත් කියන එක තමයි අපි penetration test එකෙන් outcome එක විදිහට පෙන්වන්නේ. ඉතින් exploitation phase එක ඇත්තටම ඒක තමයි අපි කරන්නේ. අපි identify කරගත්තොත් for example WordPress version එකක් තියෙනවා කියලා vulnerable. අපි ඒක exploit කරලා බලන එකට exploits තියෙනවද CVE එකක් අපි සාමාන්‍යයෙන් කියනවා common vulnerability explosion කියලා. අපි ඒකට vulnerable CVEs තියෙනවද ඒවා GitHub එකෙන් අරගෙන ඒවා save ද කියලා බලලා අපි ඒවා exploit කරලා බලලා අපිට ඇතුළට ring ගන්න පුළුවන්ද passwords එහෙම නම් ගන්න පුළුවන්ද users ලා manipulate කරන්න පුළුවන්ද attacks account hijack කරන්න පුළුවන්ද වගේ දේවල් අපි කරන exploitation කියන phase එකේ. ඉතින් මේ ඔක්කොම මේවාට පස්සේ ඔයා හිතන්නේ ඇතුළට ගියා කියලා machine එක ඔයා exploit කරගෙන attack කරගෙන server එකක් අස්සට කොනවාද කියලා රින්ගුවා. ඊට පස්සේ තව step එකක් තියෙනවා penetration test එකේදී අපි කියන එකට post exploitation කියලා. ඔයා ඊට පස්සේ දැන් ඔයා for example Linux හරි Windows හරි machine එකක් hack කරලා ඔයා ඇතුළට රින්ගුවාට පස්සේ ඔයාට post exploitation stage එකේදී ඔයා මොකද කරන්නේ? ඔයා බලනවා ඔයාට passwords වගේ දේවල් dump කරන්න පුළුවන්ද? ඇතුළේ තව maintain කරන්න පුළුවන්ද persistence? ඔයාට ඒක ඇතුළේ තියෙන controls bypass කරන්න පුළුවන්ද වගේ දේවල් ඔයා එතන කරනවා. ඒ වගේම තමයි web application එක login form එක exploit කරලා ඇතුළට ගියොත් ඔයා post exploitation phase එකේ බලනවා ඔයාට වෙන users ලාගෙන ඒවා dump කරන්න පුළුවන්ද? database dump කරන්න පුළුවන් වගේ දේවල් අපි සාමාන්‍යයෙන් ඒකට කියනවා post exploitation phase එක කියලා. මම ඔයගොල්ලෝ හැම වෙලාවම කියන දේ තමයි ඔයගොල්ලෝ මේ field එකේදී දැනගන්න ඕන ලොකුම දෙයක් තමයි report writing කියන එක. ඉතින් මම ඔයගොල්ලන්ට කියනවා හැම වෙලාවම notes කරන හැමදේම notes කරන්න කියලා. මොකද ඔයා software engineer කෙනෙක් නම් ඔයා software field එකේ වැඩ කරනවා නම් ඔයාගේ outcome එක ඇත්තටම කොහොමද software එක එකට ඔයාගේ contribution එක. but penetration test එකේදී ඇත්තටම ඔයාගේ outcome එක එන්නේ ඔයාගේ report එක. ඔයා කොච්චර හොඳට hack කරලා ඔයා කොච්චර වැඩක් කරත් ඇත්තටම වැඩක් නැහැ. ඔයාගේ report එක quality නැත්තම්. ඔයාගේ report එකෙන් තමයි ගොඩක් වෙලාවට තීරණය වෙන්නේ මෙයාගේ reporting හොඳයි. මෙයා හරියට explain කරලා තියෙනවා clearly vulnerability එක කොහොමද ඒක remediate කරන්න කියලා. ඉතින් penetration testing reporting එක මම
වෙන වීඩියෝක් ඉස්සරහට දාන්න මම ළඟදී මේක දාන්න. රිපෝට් එකේ තියෙන්න ඕන හැමෝටම තේරෙන විදියට ටෙක්නිකල් කට්ටියට විතරක් නෙමෙයි ඔයා වගේ කට්ටියට විතරක් නෙමෙයි හැමෝටම තේරෙන විදියට තියෙන්න ඕන මොකද්ද මේ වෙලා තියෙන්නේ. ඒ වගේම තව රිපෝට් එකේ තියෙන්න ඕන ඒක සිමියුලේට් කරන්න පුළුවන් වෙන්න ඕන ඒ රිපෝට් එකේ කියවන එක්කනට. ඒක මාර ෆ්‍රෙන්ඩ්ලි වෙන්න ඕන. ඒ වගේම මේකේ තියෙන්න ඕන රෙමිඩියේෂන් ස්ටෙප්ස් උත්. ඔයා හැක් කරා කියලා වැඩක් නෑ. ඒ හැක් කරන එකේ අරමුණ ඒක සේෆ් කරන්න ඒක ප්‍රිවෙන්ට් කරන්න ඊළඟට. ඉතින් ඒක කරන්න ඔයා රෙමිඩියේෂන් ස්ටෙප්ස් උත් දීලා තියෙන්න ඕන. අපි රිපෝටින් ගැන ඉන් ඩීටේල් කතා කරමු වෙනම වීඩියෝ එකේ. රෙමිඩියේෂන් ස්ටෙප්ස් වලට අපි ඇත්තටම ආවොත් මම ඉස්සෙල්ලා කිව්වා වගේ රෙමිඩියේෂන් ස්ටෙප්ස් අපි ප්‍රොවයිඩ් කරන ඕනේ කස්ටමර්ට මෙහෙම ගන්න. දැන් ඔයා for example login form එක exploit කරොත් මේ login form එක මේම rate limit ගන්න. මේ exploit එක මේ යන්නේ මේ vulnerability එක නවත්තන්න. එහෙම කරලා ඒකලොත් එක follow up මේව කරලා ඊට පස්සේ ඔයා ඒක safe කියන තැනකට ඒගොල්ලන්ට අරන් දෙන්න ඔයා කටයුතු කරන්න ඕනේ. ඔක තමයි සාමාන්‍යයෙන් penetration testing process එක අපි සාමාන්‍යයෙන් use කරන්නේ. මේක තමයි basics. අපි මේ basic කරනවා තමයි එක එක tools add කරලා මේව කරලා අපේ skill වර්ධනය කරගන්න එක එක phases වලින්. ඉතින් red team engagement එක ගත්තොත් සාමාන්‍ය penetration test එකක් වගේම තමයි but ඒක පොඩ්ඩක් advanced. අපි penetration test එකකින් ගන්න ඇත්තට මොනවද තියෙන vulnerabilities වගේ දේවල් identify කරගෙන ඒව remediate කරලා දෙන එක. ඒතකොට attack කෙනෙක්ට අපි බැලුවොත් අපි මොනවාරි application එකක් network එකක් තිබ්බොත් අපි එතනින් බලන්නේ කොච්චර දේවල් ඒගොල්ලන්ට exploit කරන්න පුළුවන්ද අපේ මොනවද තියෙන vulnerabilities ඒක exploit කරන්න පුළුවන් vulnerabilities මොනවද තියෙන දේවල් තමයි සාමාන්‍ය penetration test එකෙන් අපි ඇත්තටම බලන්නේ. red team මේ කතාව ගත්තොත් ඇත්තටම පොඩ්ඩක් වෙනස්. අපි red team එක ඇත්තටම බලන්නේ ඇත්ත attackers ට set එකක් එකතු වෙලා අපිට attack කරොත් අපේ company එක attack කරොත් කොච්චර දුරට ඒක හානි කරන්න පුළුවන්ද? කොච්චර ඇතුළට ඒගොල්ලන්ට එන්න පුළුවන්ද? කොච්චර දේවල් network එක ඒගොල්ලෝ full attack කරලා compromise කරලා කොච්චර data ඒගොල්ලන්ට එළියට ගන්න පුළුවන්ද වගේ දේවල් ඇත්ත advisory කෙනෙක් simulate කරන එක තමයි අපි red team operations එකෙන් ඇත්තටම කරන්නේ. ඒ red team operation එක ඇත්තටම ගත්තොත් මම phases ටිකවට explain කරන් ඉන්න. ඉස්සෙල්ලා අපි කියනවා recon phase එක. recon phase එකේදී අපි for example මම bank එකක් ගන්නම් ඉස්සෙල්ලා. ඉතින් මම bank scenario එකක් ඇත්තට මෙතන explain කරන් ඉන්නවා. bank එක අපි ගත්තොත් recon phase එක red team කෙනෙක් විදිහට මම attack කරනවා නම් bank එකකට. මම recon phase එකේ මම බලලා මොනවද මේ bank එකේ දුන softwares මොනවද? මේකේ තියෙන security solutions මොනවද? ඒකේ for example endpoint detection EDR එකක් තියෙනවා, antivirus එකක් තියෙනවා. මොකක්ද ඒ? ඊට පස්සේ web application firewall එකක් තියෙනවා, web එකක් තියෙනවා. මොකක්ද ඒ? branches කීයක් තියෙනවද? ඒකේ කොච්චර වෙලාවද කට්ටිය වැඩ කරන්නේ? branch එකට ඊට පස්සේ CCTV කොච්චර තියෙනවද? ඒකේ security පැත්ත හොඳයි. security guard කෙනෙක් ඉන්නවද? physical වගේම සම්පූර්ණ මම ඒ bank එකම ගැන හොයලා බලනවා මම team එකත් එකතු වෙලා recon කියන phase එකේදී. ඇත්ත attackers ලා වගේම අපි සම්පූර්ණයෙන් මේ mindset එකට අපි adapt වෙලා අපි හිතනවා හරි මේ bank එකට අපි දැන් breach කරන්න මේ bank එක hack කරන්න යන්නේ. ඒ bank එක ගැන පුළුවන් තරම් අපි details ඇත්තටම එකතු කරනවා recon කියන phase එක. ඊට පස්සේ මොකද කරන්නේ? අපි ඇත්තටම initial compromise කියන stage එකට එනවා. ඒක ඇත්තටම මොකද කරන්නේ? අපිට වෙනවා සම්පූර්ණයෙන් මේක attack කරන්න. ඉතින් අපි ඒකට weaponization කියලා stage එකකුත් මේකට ඇත්තටම add වෙනවා. recon එකටයි initial compromise එකක් කලින්. weaponization stage එකේදී අපි ඇත්තටම කරන්නේ අපි හදනවා අපේ custom malware කියන්නේ ඕගොල්ලෝ බලන්න කිව්වොත් virus වගේ. අපි දැන් Python for example අපි හොයාගන්න එක bank එකක දුවන්නේ CrowdStrike කියලා. නැත්නම් Kaspersky EDR එක කියලා අපි හොයාගන්නවා. ඉතින් අපි මොකද කරන්නේ? Kaspersky EDR එක bypass කරන්න පුළුවන්. antivirus එක bypass කරන්න පුළුවන් type එකේ reverse shell එක මේවා කරලා අපි අපේ custom malware අපි develop කරන් තියන් ඉන්නවා. හරිද shot එක දෙන්න බලන් ඉන්න අපිට access හම්බුන ගම කොහොම හරි දඩබඩ ගාලා මේවා කරනවා. අපි අපේම ආයුධ ටික weaponize කරගන්නවා, custom tools ටික හදා ගන්නවා. ඒ සම්පූර්ණ organisation එක දැන් මෙතන scenario එක bank එක attack කරන්න. ඉතින් initial compromisation phase එක ගත්තොත් මම red team එක ගැන පොඩ්ඩක් detail කතා කරනවා මෙතන. initial compromise stage එකේදී අපි දැන් අපේ weaponization කර stage එකේදී එකතු කරගත්ත malware එක අපි එළියට දෙන්න එපයි. ඒක ඒගොල්ලන්ට execute කරන්න එපයි. ඉතින් අපි compromise කරන්න යන්නේ. ඉතින් අපි සාමාන්‍යයෙන් ඒකට use කරනවා phishing වගේ attacks use කරනවා. එළිය දාලා ඇතුළට employee කෙනෙක්ව trick කරලා malware එක execute කරන්න. එතකොට අපිට එයාගේ machine එකේ සම්පූර්ණ take over වෙනවා. දැන් bank එකක් ගත්තොත් ඔයාලට පුළුවන් සාමාන්‍ය red team කෙනෙක් නම් ඒගොල්ලෝ branches වලට පැනලා මේ machines attack කරන්න පුළුවන්. branches වලට ඇත්ත officers ලාගේ ඇවිල්ලා IT එකකින් වගේ ඇවිල්ලා ඒගොල්ලෝ shape එකේ ඔය USB rubber duckies වගේ දේවල් use කරලා Wi-Fi pineapples වගේ දේවල් use කරලා එක tools use කරලා ඒගොල්ලන්ට පුළුවන් initial access ගන්න එක machine එකට කොහොම හරි. ඊට පස්සේ ඒගොල්ලෝ මොකද කරන්නේ? persistence establish කරගන්නවා. ඒගොල්ලෝ දැන් එකපාරක් attack එක කරාට පස්සේ මේ machine එක අල්ලගත්තට පස්සේ මොකද කරන්නේ? ඒගොල්ලන්ට හැම වෙලාවෙම ඒකත් එක්ක තියෙන්න එපා. ඒ connection එක ඒගොල්ලෝ persistence හදා ගන්නවා. එකපාරක් down වුණත් machine එකේ connection එක විදි දෙක තුනකින් ආයෙ ඒගොල්ලන්ට call back එක එන්න. red team එකේදී ඇත්ත attackers ලා ඇත්ත hackers ලාගේම තමයි අපි හිතන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? low level user කෙනකින් attack කරලා ගත්තට පස්සේ වගේ machine එක අපි එනවා escalate කරන අපේ privileges. අපි පුළුවන් තරම් බලන්න අපිට කොච්චර උඩකට යන්න පුළුවන්ද කියලා. for example ඒ phase එකේදී අපි local privilege escalation කියන මේකට move වෙනවා ඉස්සෙල්ලම. අපිට කොච්චර ඇතුලේ මේ machine එක ඇතුලේ කොච්චර උඩකට යන්න පුළුවන්ද administrator level එකට අපිට එන්න පුළුවන්. ඊට පස්සේ අපි මොකද කරන්නේ? දැන් for example bank එක වගේ නම් දෙන්නේ active directory කියන environment. AD security ඔයගොල්ලෝ ඉස්සරහට penetration testing මම කරන්න දාන්න.
ගන්න. ඉතින් AD level එකෙන් Active Directory level එකෙන් කොච්චර දුරකට අපි domain admin level එකට යන්න පුළුවන්ද? Enterprise admin level එකට යන්න පුළුවන්ද? සම්පූර්ණ domain එක කොච්චර compromise කරන්න පුළුවන්ද? ඒ වගේම තමයි ඔයා එක privilege එකක් හරි උඩට ගියට පස්සේ ඔයා ආයේ internal reconnaissance phase එකක් run කරලා බලනවා. ඔයාට තව ඒ user එකෙන් ඒ privilege ගත්ත user එකෙන් තව මොන හරි දේවල් ඇතුලේ බලන්න පුළුවන්ද? ඒ දේවල් වලින් තව use කරන්න පුළුවන්ද? ඊට පස්සේ අපි කියන lateral movement phase එක දෙනවා. lateral movement එක බලන තව user කෙනෙක් වෙන අපිට මාරු වෙන්න පුළුවන්ද? තව machine එකට අපිට එතනින් පයින්න පුළුවන්ද? network එකේ තව තැනකට අපිට යන්න පුළුවන්ද වගේ දේවල් අපි lateral movement එකෙන් කරනවා. මේ මේක අපි හම්බෙන data හැමදේම analyze කර කර බලනවා. මේ cycle එක ඇත්තටම ගොඩක් වෙලා ගොඩක් සාමාන්‍යයෙන් හොඳ කාලයක් මේ continue වෙනවා මේ cycle එකම. අපි privilege escalate කර කර internal recon බලවල අපි machine එක මාරු වෙවි පුළුවන් තරම් උඩටම යනවා අපි උපරිම privileges ගන්න පුළුවන් level එකට යන්න. ඉතින් මෙතන C2 කියලා තියෙන අතර මේ ඔක්කොම අපි manage කරන්නේ C2 framework එකකින් ඔයාට Metasploit the Sliver the Cobalt Strike the Havoc ඔයාට ඕන C2 ගැන නැත්නම් custom C2 framework එක C2 ගැන command and control කියන එක එකක් ඔයාට use කරන්න පුළුවන්. ඇත්ත hackers ඒවා තමයි use කරන්නේ. ඒගොල්ලෝගේම custom ඒවා use කරලා ඔයාට පුළුවන් මේ ඔක්කොම ටික lazyයෙන් manage කරන්න. ඔයා compromise කරපු ඔයාගේ භාෂාවකවත් ඔයා hack කරපු host ඔක්කොම ඔයාට easily manage කරන්න පුළුවන් C2 framework එක use කරලා. අපි ඔයා හිතන්නේ ඔයා සම්පූර්ණ network එකම අල්ලගත්තාට පුළුවන් උපරිම ඔයා මේව කරා කියලා red team engagement එක ඊට පස්සේ අපි කරන්නේ පුළුවන් තරම් exfiltrate කරගන්න අපිට අවශ්‍ය data දැන්. දැන් ඔයා හිතන්නේ ඔයා credit cards ටික dump කරා කියලා. අපි credit cards ලක්ෂයක් dump කරොත් අපි හොයාගත්තොත් අපි ලක්ෂෙම එළියට ගන්නේ නැහැ අත්‍තරම simulate කරන්නේ අපි 10ක් 15ක් එක අරගෙන report එකට add කරන්න ඕන. අපි මේ වගේම set එකක් ගත්තා. ඒ වගේම sensitive information ටිකක් ගත්තොත් ඔයා ඔක්කොම ටික dump කරන්න යන්නේ මොඩේ වගේ. ඔයා මෙහෙම ගත්තා කියලා පෙන්වන්න පුළුවන් type එකේ පොඩ්ඩක් විතර exfiltrate කරලා ඔයාගේ red team report එකට දාලා අපි මේ ටික compromise කරා මේ ටික ගත්තා කියලා. ඊට පස්සේ මේ report අපි penetration test report එකක් වගේම red team engagement එක සම්පූර්ණ report එකක් දෙනවා. මේක අනිත් පැත්ත තමයි ඊට පස්සේ IT security එකෙන් වගේ එකතු වෙලා CISO team එකතු වෙලා ඒ කට්ටිය බලනවා කොහොම network security teams එකතු වෙලා බලනවා මේගොල්ලෝ මෙහෙම ඇවිල්ලා තියෙන අපේ branches මේ පැත්තෙන් weak අපේ මෙහෙම solutions මේගොල්ලෝ bypass කරලා තියෙනවා මේ අපේ holes තියෙනවා එහෙම කියලා ඊට පස්සේ ඒගොල්ලෝ පුළුවන් තරම් දැන් for example ඊළඟට remediation steps අරගෙන ඒවා ඒගොල්ලෝ කරනවා. ඉතින් ඕක තමයි penetration test process එක වගේම red team process එක. මම ඉස්සරහට මේ සම්බන්ධයෙන් technical videos ගොඩක් මම දාගෙන ඉන්න. මම හිතුවා මේ වීඩියෝ එක ඇත්තටම කරන්න ගොඩක් කට්ටියට මේ process එක දන්නේ නැති හින්දා. ඉතින් අපි ඉස්සරහට videos වලින් හම්බෙමු.